මේ තියෙන්නේ ඔයා වැඩට ගන්න සාමාන්‍ය ටේප් එකක්. කම්පැනියට වැරදිලාවත් මේ ටේප් එක මෙහෙම හදලා තියෙන්නේ. නෑ වීඩියෝ එක ඉවරනකම්ම බලන්නකෝ. ඔයා සාමාන්‍යයෙන් ජනෙල් කවුළුවකට සයිස් ගන්න මේ ආකාරයට. ඔයාලා දැකලා ඇති ටේප් එකේ මේ වගේ ලොකු ගැප් එකක් තියෙනවා. මේ විදිහට එහාට මෙහාට කරන්න පුළුවන් ලොකු ගැප් එකක් තියෙනවා. ඒකට හේතුවක් ඇතුව තමයි මේ විදිහට හදලා තියෙන්නේ. ඔයා ටේප් එකේ මේ ගැප් එක වෙනස් කරාද? බලන්න පොඩ්ඩක්. උදාහරණයක් වශයෙන් මම මේ විදිහට ටේප් එක අල්ලලා පෙන්නන්නම්. ඔයාට සයිස් එක කොච්චර මෙතන තියෙනවද කියලා. මෙතන තියෙනවා අඟල් 47යි 3 කාලක්. දැන් අපි ටේප් එක අනිත් විදිහට අල්ලලා බලමු මේ සයිස් එකම එනවද කියලා. බලන්නකො පොඩ්ඩක්. බලන්න හරියටම 47යි 3 කාල මේකෙත් තියෙනවා. දැන් මම පෙන්නන්නම් මේ වගේම ටේප් එක මේ තියෙන ගැප් එක නැති කරාට පස්සේ සයිස් එකේ වෙනස කොහොමද වෙන්නේ කියලා. අපි දැන් බලමු මේ විදිහටම ටේප් එක අල්ලලා මේ සයිස් එක එනවද කියලා. බලන්නකෝ. මෙතන තියෙනවා හරියටම 40යි අඟල් භාගයක්. දැන් අපි තලපු ටේප් එක අල්ලලා බලමු මේ සයිස් එක වෙනවද කියලා. බලන්නකෝ මෙතන 40යි අඟල් භාගයට වඩා මුල් භාගයක වැඩිපුර තමයි තියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ටේප් එක ගැප් එක වෙනස් කරන්න ගියොත් අපේ මිනුම් වර්ධිනවා. මම හිතනවා ඔයාට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. මගේ වීඩියෝ හොඳයි නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.